අපේ පිරිමි අය කරන මෝඩකමක් මට කියලා දෙන්න ඕනේ. බොහෝ වෙලාවට කසාද බැඳලා දරුවොත් ඉන්න වෙලාවට හවසට ගෙදර යනකොට කෑම ටිකක් අරගෙන මොනවා හරි කන්න ටිකක් අරගෙන යන්නේ පොදුවේ. දරුවන්ටයි බිරිඳටයි ඔක්කොටම පොදුවේ කෑම ටික අරගෙන යන්නේ. මේ මෝඩ වැඩේ කවදාවත් කරන්න එපා. දරුවන්ට ගිහිල්ලා අරන් යන දේ දීලා අම්මත් එක්ක කන්න කියන කතාව කියන්න එපා. දරුවන්ට කෑම ටික මොනවා ගත්තත් පුංචි ටොපියක්, පුංචි චොකලට් එකක්, ඒ වගේ පුංචි දෙයක් අනිවාර්යයෙන්ම ඔබ දරුවන්ට හොරෙන් හංගගෙන යන්න ඕනේ. හංගගෙන ගිහිල්ලා දරුවෝ ටික ඉස්සරහට එනකොට පොදුවේ ඒ අරන් ගියපු ලොකු දේ දෙන්න. පස්සේ දරුවෝ නැති තැනක හිමීට කුස්සියට හරි ගිහිල්ලා ඇය ගාවට ගිහිල්ලා ආදරෙන් කියන්න ඕනේ දරුවන්ට හොරෙන් මේක මම ඔයාට ගෙනාවේ කියලා. එතකොට තමයි ස්වාමි දියණියට දැනෙන්නේ මගේ දරුවෝ වගේම මගේ ස්වාමි පුරුෂයා මම ගැනත් හිතලා තියෙනවා කියලා. නිසා කවදාවත් ඔබ පොදුවේ දෙයක් ගෙදරට අරන් යන්න එපා. එහෙම පොදුවේ දෙයක් ගෙදරට අරන් ගියාට කමක් නැහැ. හැබැයි ඔබේ බිරිඳටත් පුංචි දෙයක් හරි දරුවන්ට හොරෙන් අරන් ගිහිල්ලා දෙන්න ඕනේ. ඒක හැමදාම ඔබ කළ යුතු දෙයක්.